ඉතින් මේ අලුත් ගෙදරට ආවනේ. පාරණ ගෙදර ඉඳලා. ඉතින් අලුත් ගෙදරට ආවම අලුත් කාමරයකුත් හම්බුණා. යන්කෝ බලන්න ඇතුළ කොයි වගේද කියලා. ඉතින් එළිය නම් හරි රස්නේ. 50ට 55 විතර රත් වෙනවා. ඇතුළේ ඉතින් අලුතෙන් දෙන ආපු AC එකක් හයි කරලා දීලා තියෙනවා. මේකෙන් ඉතින් 20ට 18 විතර කූල් කරගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මේ රිග් එක මේ වගේ කන්ටේනර් පෙට්ටියක තමයි කාමර ගහලා තියෙන්නේ. ඉතින් මෙතන ටේබල් එකක් තියෙනවා. කෑම එක ජූනියර් මෙස් එකෙන් ගිහිල්ලා අරගෙන ඇවිල්ලා කාමරේ කන්න පුළුවන්. නැත්නම් ජූනියර් මෙස් එකේ කාලා යන්න පුළුවන්. මේ සොකට් දීලා තියෙනවා ඉලෙක්ට්‍රිකල් සොකට්. මේවා ඉතින් ෆෝන් charger වලට දීලා තියෙන්නේ. මේ හීටර් එකම ගහ ගන්න 19 මේ වගේ. ඉතින් මේ කවුදෝ ගිහිල්ලා මේ අරම්කෝ ෆෝමන් පුටු තරංග ඇවිල්ලා තියෙනවා. අවන්න නැහැ ඉතින්. හොඳයි. වතුර එකක් දීලා තියෙනවා. මේකේ කූල් ඔට්ටෝට දෙකම එනවා. ඉතින් ලොකර් දීලා තියෙනවා. අපේ උන් දෙන්නගේ බඩු දාගෙන තියෙනවා. කොහොමද කිරි පැකට් ටික තේ බොන්න තියාගෙන ඉන්නේ. උන් ඇවිල්ලා කිරි පිටි දාලා තේ බොන්නේ නැහැ. උන් ඇවිල්ලා මේ කිරි එක දාලා මයික්‍රෝවේව් එකේ දාලා රත් කරලා බොන්නේ. මං ඉතින් කියනවා මයික්‍රෝවේව් එකේ දැම්මම පිළිකාය දෙනවා කියලා. ෆයර් සිලින්ඩර් එකක් තියෙනවා කාමරේ තුලට. මේකේ තියෙනවා මේ ඉමර්ජන්සි කිට් එකක්. මේ තියෙනවා H2S කියලා ගෑස් එකක්. ඒ ගෑස් එක આવොත් ඕක දාගන්න ඕනේ. හයිඩ්‍රෝකාබන් H2S. කොහොම හරි මේකේ උඩ ඇඳේ කවුරුත් නැහැ. මේකේ යට ඇඳේ කෙනෙක් ඉන්නවා පාකිස්තාන් එක්කෙනෙක්. ඉතින් මේ කර්ටන් එක අද ගන්න පුළුවන්. අද ගත්තට පස්සේ මනුස්සයා තනිකර වටෙම කවර්ලා තින්නේ. ඒ පැත්තම කවර්ලා තින්නේ, මේ පැත්තම කවර්ලා තින්නේ. AC එකත් ඇතුළට වදින්නේ නැහැ. මේ ලොකු බ්ලැන්කට් එකක් තියෙන. බ්ලැන්කට් එක වරවගත්තාට පස්සේ AC එක වැදුනත් ගාණක් නැහැ. ඉතින් මේ යට ඇඳේ තව එක්කෙනෙක් ඉන්නවා. මේ මගේ සිරියානේ. ඒකේ මං ඉන්නවා. මේ කර්ටන් එක අද ගන්න තියෙන්නේ. යන්න දාපේ කාමේ. අර බීටින් එක තරලා තියෙන්නේ. හිරේ වෙන්නේ. ඉතින් කොහොම හරි මේක වහන්න දාගන්න පුළුවන්. දාගත්තාම AC එක වදින්නේ නැහැ. නැත්තම් අම්මට උඩු 16ට 18 අඩු කරලා දිනවා කියන්නේ. පළු යනවා. කොයිතල්ලා. ඉතින් මේ කාමරේනේ. යංගෝ බලන්න මේ දෙන්නේ බාත්රූම් එක. ඉතින් මේ ඇඳන් මචං ඇවිල්ලා මේ ප්ලයිවුඩ් වලින් ගහලා තින්නේ බා මේ පැටර්න් එක බලපන් ප්ලයිවුඩ්. බලපන් ජොයින්ට් එක කොහොමද කියලා. මේක මේ අර බපෝඩි බබාලට ගහන්නේ ඇඳෙන් මෙවට වැටෙනවා ඒ කෑල්ල මේක. මේක ඇවිල්ලා මේ කාමරේටම ලී වලින් ගහලා පිටියරම එන දාලා තින්නේ. ඉතින් වොෂ්රූම් එක තියෙනවා. වොෂ්රූම් එකේ කොමඩ් එකක් තියෙනවා. මෙතන තියෙන ඉමර්ජන්සි ඩෝර් එකක්. මොකක් කරනොත් හදිසි එළියට පැන ගන්න. කොමඩ් එකක් තියෙනවා. එක්සෝස් ෆෑන් එකක් තියෙනවා. මෙතන තියෙනවා කණ්ණාඩිය. රෙදි හොදන බකට් එකක්ද කොහෙද තියෙනවා. මෙතන තියෙනවා මේ වෝටර් හීටර් එක. සීතල කාලට රත් කරගන්න පුළුවන්. රත් වෙන කාලට කූල් කරගන්න තමයි බැරි. දවල් 12ට විතර නාන්න අමාරුයි. මේ නානවා උදේ නාන්න ඕනේ. උන් ඔට්ටෝට ගලවලා තින්නේ. ආයෙ මෙච්චර රත් ඉතින් ආයෙ ඔට්ටෝට ඕනේ නැහැ කියලා ගලවලා දාලා තින්නේ. ඉතින් මේ අලුත් කාමරේ නියම ෂවර් එකක් තියෙනවා බං. ග්ලාස් ෂවර් එකක් තියෙන්නේ. මේක වහ ගන්න පුළුවන්. මම ගත්තට පස්සේ අතුලට ආතලක නාගන්න තියෙන්නේ. ඉතින් ওই ටික තමයි කාමරේක පෙන්වන්න තියෙන්නේ. ආයි මේකේ මේ ඉන්න කට්ටියට දැන් මම මෙතන ඉන්නවනම් මට අර ලයිට් එක දාන්න පුළුවන් ස්විච් එකක් තියෙනවා. එතනට චාර්ජර් එක ගහගන්න අවුට්ලට් එකක් දීලා තියෙනවා. මෙතන උඩ ෆෝන් අරම්මනම් පර්ස් තියෙනවා තියාගන්න පුළුවන්. එදුමත් එල්නවා අර ගෙල්ල ගන්න පුළුවන්. අයිටම් ටික හැම එකටම දීලා තියෙනවා. එක අඳන් තුනේම තියෙනවා. දැන් හතරෙම තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. අරුගේ නයි මල්ලක් කෙල්ලලක් තියෙනවා.
නයි පනික්කේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ කාමරේ. හොඳයි නේ අලුත් ගේ. අර අම්මට වඩු මම කලින් හිටපු රිජ් එකේ මට කාමරේ පෙන්නත් දිග පෙන්නුවේ නෑ. ඒක පෙන්නන්න බෑ මේ ඒක ඇතුලේ මේ සෞත්වි මචං. එච්චර මේ මකුණු ඉන්නවා මේ බිත්තිය ඇතුළට. මේ අදන් වලට මේ මකුණු බොවුනාට පස්සේ මචං මේ ජොයින්ට් වල එහෙම මකුණු ඉන්නවා. උන් අපේ ලේ බීලා මේක ඇතුලේ හැංගිලා ඉන්නේ. එළියට ඇවිල්ලා රීලා යනවා. රතු පාට ඩොට් තියෙනවා, ගුණුලේ පාට ඩොට් තියෙනවා ඊට පස්සේ. මුන් ඇවිල්ලා බිත්තර දානවා බං එකපාර 200 300 පැටවුවෙන් ඊට පස්සේ මෑක රැයට බුදියන් ඉන්න බෑ. අංක පුරාම යනවා මේ මකුණු. අපි කරන වැඩේ දවස් 7 2කට විතර සැරයක් අපි බේත් ගහනවා බං ගෑනලා. ඒක ඊට කලින් රිග් එකේ. ඉතින් බේත් ගහනකොට මොකද කරන්නේ? මේකේ මේ ලෑල්ලන්න තියෙන්නේ මේ කන්ටේනර් පෙට්ටියේ මේ ලෑල්ලක් තියෙන්නේ. wood නැත්නම් rock sheet තියෙන්නේ. ඉතින් මේක අස්සර රින්ගනවා උන් කිමිකල් ගහන වෙලාවට රින්ගලා මට හොඩු ආයේ දවස් 2 3ක් ගියාට පස්සේ කිමිකල් එකේ සාර අඩුනාට පස්සේ ආයෙ ඇවිල්ලා කනවා. ඉතින් මේක නම් අලුතෙන් කාමරේ හම්බෙලා තියෙන්නේ. අපේ කම්පැනි ඉඳන් කවුරු එනේ උන් තමයි මකුණු ගෙනාවොත් ගේන්නේ.